හැන්දෑවේ නිදාගන්න ගියාට පස්සේ විනාඩියකට හරි අත් දෙක පපුවට එනවනේ නේ. එක අතක් හරි පපුවෙන් තියාගන්න ඕනේ. එහෙම තියාගන්නකොට පපුවේ ගස්ටන්නේත් අතට දැනෙන්න ඕනේ. ඒ දැනෙනකොට මතක් වෙන්න ඕනේ මම මේ හම්බ කරලා තියෙන ඒවා සියල්ල හරි ධාර්මිකයි. මම මේ හම්බ කරලා තියෙන ඒවා සියල්ල දහඩියෙන් මහන්සියෙන් මේවා මම මෙහෙම කියනකොට මට තන කොහෙද කියලා මතක නැහැ. මං කියලා ආපහු යනකොට මට මුතු කුඩේ අල්ලපු මහත්තයා කියනවා හම්දුරුවනේ ඉතින් අපේ ධනය කොහොමද ධාර්මිකයි. මං ඇහුවයි නෑ මේ අපිට මාස් පඩිලු වෙන්නේ. කවුරු හරි රජයේ සේවක මහත්තයෙක්. ඔව්. එතකොට ඒ වගේ කාටවත් අර තලලා පෙරලා ගන්න ඒවා නෙමෙයිලු. ආණ්ඩුවෙන් පඩි හම්බෙන්නේ ඉතින්. ඒ හින්දා ප්‍රශ්නයක් නෑලු. මම මේ ඇත්තුන්ට කියනව නෙමෙයි හොඳේ. අර අහපු හින්දා කියන්නේ. ඒ මාසේ වැටුප වුණ රජයෙන් ලැබෙන පඩිය වුණ අපිට තියෙන්න ඕන මේක හරි අවංකයි කියලා.